තියෙනවා මේවට මිල මුදල් වියදම් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට පුළුවන් උදේ පාන්දර නැගිටපු ගමන් ගෙදර බොහොම අඩුයි. නැගිටපු ගමන් පුළුවන් තථාගතයන් වහන්සේට බොහොම පුංචි වීදුරුවක් අරගෙන උන්වහන්සේට ඇල්ලතුර ටිකක් පූජා කරමු. පින් සිද්ධ වෙනවනේ පින්නතුනි. පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවා. උදේ පාන්දර වතුර වීදුරු අරගෙන බුදුහාමුදුරුවන්ට පූජා කරලා අත් දෙක නළලට ගන්නකොට ඇති වෙන හැඟීම මගේ බුදුහාමුදුරුවන්ට පෑන් පූජා කරා. මේ ලෝකේ පෞද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානසංස ලබන්න පුළුවන් උත්තමයා මගේ තථාගත බුදුරජාණන් වහන්සේ. උදේ පාන්දර තථාගතයන් වහන්සේට පෑන් ටික පූජා කරන ගෙදරක කලකෝලහල ඇති වෙන්න වෙලාවක් නැහැ. මේවා අපේ තාත්තලා කරන්න ඕන වැඩ. එතකොට තමයි දරුවෝ ඒවා බලන්නේ. එතකොට තමයි මේ ගෙදර පවුලේ තෘප්තිය රඳා පවතින්නේ. ඕක හෙට ඉඳන් කරන්න. ඕක කරන්න පුළුවන්. ඕක බැරි කමද පින්නතුනි නොකරනකම. ඔකට විනාඩියක්වත් යන්නේ නැහැ. හැබැයි ආනිසංසය බොහොම ඉහළයි. මේ වගේ අපේ හඳුනන දැන් සාමාන්‍යයෙන් ওই වගේ දෙයකට යොමු වීම තුලම ඒ විනාඩිය දෙක කැපකිරීම තුලම සමස්ත ජීවිත කාලයක් මෙලවත් පරලොවත් වෙනස් වෙනවනේ. ඔබතුමා කියන කතන්දරේ බොහොම පැහැදිලි සහ සත්‍යයි. ඒක ලොකු ආයෝජනයක්. ඒක ලොකු ආයෝජනය කොච්චරද කියලා කියනවා නම් තථාගතයන් වහන්සේට පෑන් ටික පූජා කරන ඒක දරුවෝ බලාගෙන ඉන්නවා. ඒක බිරිඳ බලාගෙන ඉන්නවා. පවුලේ සමාජිකයෙක් තමයි ඒක කරන්නේ. ඒ වගේ කටයුත්තක් සිද්ධ කරනකොට දැන් ඔබතුමා කිව්වේ පරලොවට වගේම මෙලොවටත් හේතු වෙනවා කියලා. මෙලොවදී සියලු දෙනාගේම සිත් සතන් පහන් වෙනවනේ. කටක් කරලා ශබ්ද කරලා වචනයක් කියන්න හිතෙන්නේ නැහැ කාටවත්. එතකොට ඒ පවුලේ සමගිය රඳා පවතිනවා. Tamanට පරලොවට හේතු වෙනවා. දැන් ඒ වගේ දේවල් පින්නතුනේ අනුන් වෙනුවෙන්ද කරන්නේ